ආයුබෝවන් ඔයාලම එකතු වෙලා ඉන්නේ සැමට මුදල් YouTube නාලිකාවෙන් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද 20/20 ජනවාරි 16 වෙනිදා මම ඔයාලට අස්වැසුම සම්බන්ධයෙන් විශේෂ නිවේදන කිහිපයක් තමයි අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් 20/26 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් තාමත් සිස්ටම් එකට වැටලා නැහැ. ඉතින් ගොඩක් කට්ටිය මට කෝල් කරලා මැසේජ් කරලා පහුගිය දවස් දෙක තුනේ ඇහුවා. කට්ටිය ගොඩක් බය වෙලා ඉන්නවා ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් අහිමි වෙයිද නැති වෙයිද. ඉතින් එහෙම දෙයක් වෙන්නේ නෑ කවදාවත්. ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් ලැබෙනවා. ඉතින් වෙනදා මාසවල ලැබෙන දිනයන් වලට වඩා මේ පාර ප්‍රමාද වෙලා තමයි මේ අස්වැසුම් මුදල් ලැබෙන්නේ. ඉතින් ඒකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. ඉතින් අද දවස හෝ හෙට දවස ඇතුළත මේ අස්වැසුම් මුදල් ලැබෙයිද? ඉතින් මේ සම්බන්ධයෙන් තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න අපේ YouTube නාලිකාවට. ඒ වගේම තමයි ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක හැකිතාක් share කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාටත් රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. මම මෙතනින් රවුම් කරලා පෙන්නන සුදු පාට subscribe button එක උඩ click කරලා අපේ සැමටම මුදල් YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ ඔයාගේ නම මේ වීඩියෝ එකට අනිවාර්යෙන් comment කරන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා ඔයාගේ නම comment කරන කට්ටියට රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් මම ලබා දෙනවා. ඉතින් පරක්කු නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වාසනාවන්තයා ඔයා වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම කියන්න ඕනේ අද 20/26 ජනවාරි 16 වෙනිදා. ඉතින් තවමත් මේ අස්වැසුම් මුදල් සිස්ටම් එකටවත් බැංකුවටවත් වැටිලා නැහැ. ඉතින් මම නිගමනය කරන විදිහට අද දවස හෝ හෙට දවස ඇතුළත මේ මුදල් සිස්ටම් එකට වැටේ කියලා මම හිතනවා. ඉතින් තවත් ප්‍රමාද කරන්නේ නැතුව මේ සල්ලි ටික බෙදලා දුන්නොත් තමයි රජයටත් නිදහසක් ලැබෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ටත් මේ කරදරෙන් බේරෙන්න වෙන්නේ. ඉතින් මිනිස්සුන්ටත් සල්ලි නැතුව ඉන්නේ අස්වැසුම් ලාභීන්ට. ඉතින් මේ ප්‍රශ්න විසඳ ගන්න නම් රජය ඉක්මනින් මේ මුදල් මිනිස්සුන්ට බෙදලා දෙන්න ඕනේ. ඉතින් රජය මගින් තාම සිස්ටම් එක චෙකින් කරන ගමන් සිස්ටම් එකට මේ ඩීටේල්ස් අප්ලෝඩ් කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒකයි මේ අස්වැසුම් මුදල් තවමත් ප්‍රමාද වෙලා තියෙන්නේ. ඉතින් ඔයා තවමත් මේ ඇප්ලිකේෂන් එක, ඒ කියන්නේ රජය මගින් නිවේදනයක් කරා තොරතුරු යාවත් කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එකක් බාර දෙන්න කියලා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඔයා තාමත් පුරවලා බාර දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම බාර දෙන්න. මොකද මේ ඇප්ලිකේෂන් එක බාර නොදුන්න කට්ටියට මේ අවුරුද්දේ අස්වැසුම ලැබෙන්නේ නැහැ කියලා රජය මගින් දැනුවත් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේ ඇප්ලිකේෂන් එක පුරවලා බාර දෙන්න. ඔයා තාමත් පුරවලා බාර දුන්නේ නැත්නම්. ඉතින් ඒ වගේම තමයි අද ජනවාරි 16. ඉතින් 16 හෝ 17 හෝ 18 වගේ දිනවල අනිවාර්යයෙන්ම මේ අස්වැසුම් මුදල් ඔයාලගේ සිස්ටම් එකට වැටලා බැංකුවටත් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඉදිරි දින දෙක තුන ඇතුළත අනිවාර්යෙන් මේ මුදල් රජයෙන් සිස්ටම් එකට දායි. මං හිතන්නේ ඒ විදිහට අනිවාර්යෙන් කරයි රජය මගින්. මොකද මිනිස්සු දැන් ගොඩක් කලබල වෙලා මේ ඉන්නේ මේ සල්ලි දෙන්නේ නැද්ද කියකි. ඉතින් හැමෝම කලබල වෙන්න එපා. ඔයාලට සල්ලි හම්බ වෙනවා අනිවාර්යෙන්. මොකද ජනවාරි මාසේ තමයි මිනිස්සුන්ට ආර්ථික අපහසුතාව වැඩිම මාසෙ. ඉතින් ජනවාරි මාසේ වියදම් වැඩිම මාසයක්. ඉතින් මේ මුදල් අනිවාර්යෙන් ජනවාරි මාසේ ලබා දෙන්නම ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම රජය මගින් මේ මුදල් ලබා දෙයි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට රුපියල් 25000ක දීමනාවක් රජය මගින් ලබා දෙනවා මේ දවස්වල. ඒක ලබා දෙන්නේ අඩු ආදායම්ලාභී පාසල් පවුල්වල සිටින ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට විතරයි. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ගත්තේ නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ නම කමෙන්ට් කරන්න. ඒ රුපියල් 25000ක දීමනාව ඔයාට හම්බුනේ නැහැ කියලා මං ඒ දීමනාවත් ඔයාට අරගෙන දෙන්නම්. කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මං ඒ දීමනාව මේ වන විටත් අරගෙන දීලා ඉවරයි. ඉතින් ඔයාටත් මේ රුපියල් 25000ක දීමනාව හම්බුනේ නැත්නම් අනිවාර්යෙන් නම ඔයාගේ කමෙන්ට් කරන්න පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ. ඒ වගේම තමයි ඔයාට තාම සිස්ටම් එක චෙක් කරගන්න තේරෙන්නේ නැත්නම් අස්වැසුම මුදල් වැටිලාද කියලා සිස්ටම් එක චෙක් කරගන්න තේරෙන්නේ නැත්නම් ඒත් ඔයාගේ නම පල්ලෙන් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරපු ගොඩක් කට්ටියගේ සිස්ටම් මම චෙක් කරලා දීලා තියෙනවා පහුගිය මාස කිහිපය තුලත්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් පල්ලෙහා ඔයාගේ නම කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි පාසල් නිල ඇඳුනුත් බෙදා දෙන්න මේ වන විට සියල්ල සූදානම් කරලා තියෙනවා. පාසල් ළමුන්ට නොමිලේ නිල ඇඳුම් බෙදා දෙන්න රජය මගින්. ඉතින් ඒවා බෙදා දෙද්දිත් අනිවාර්යෙන් ඔයාලා ගන්න නොමිලේ මේ ලබා දෙන පාසල් නිල ඇඳුම් ඔයාගේ ළමයට අරගෙන දෙන්න. ඉතින් අදට මේ වගේ තොරතුරු තමයි මගේ YouTube channel එකෙන් මම අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් තව විශේෂ තොරතුරු ලැබුණු සැනින් මම ඔයාලට අනිවාර්යෙන් අරගෙන එන්නම්. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි.